Hello guys, welcome back to my YouTube channel. ඔයාගේ ලැප් එක නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එක පට්ට ස්ලෝද? අද මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා ඔයාගේ ලැප් එක නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ගත්ත දවස වගේම ස්පීඩ් අප් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. ස්ටෙප් නම්බර් 1. ඔයාලා මෙතන මේ ටාස්ක් බාර් එකේ කමෙන්ට් එකක රයිට් ක්ලික් කරලා මම මේ ටාස්ක් මැනේජර් කියන එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙතන ස්ටාර්ට් අප් කියන ටැබ් එකට යන්න. ඊළඟට මෙතන ඔයාලට අවශ්‍ය නැති පරිගණක යොමුනකොටම රන්න මේ ප්‍රෝග්‍රෑම් ඩිසේබල් කරගන්න. මෙන්න මේ විදිහට මේක ක්ලික් කරලා මෙතන මෙයාට තියෙන ඩිසේබල් කියන එක ක්ලික් කරලා අනිත් ඒවාත් එහෙම කරගන්න. මේක මල වෙන්නේ ඔයාලා පරිගණකය ඔන් වෙනකොටම තියෙන ලැග් එක පොඩ්ඩක් අඩු වෙනවා. ස්ටෙප් නම්බර් 2. හරියලුනේ ඔයාලා මෙන්න මේකෙන් වෙන්නේ ඔයාගේ සීට් එක ඔප්ටිමයිස් වෙන එක. ඔප්ටිමයිසේෂන් එක එන අපි ඒක කරගන්න කොහොමද කියලා බලමු. ඔයාලා මෙතන මේ ස්ටාර්ට් එකේ මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඩීෆැක්ට්මන්ට් කියලා. ඩීෆැක්ට්මන්ට් කියලා සර්ච් කරාම මෙන්න මේක ඕපන් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ ඔපරේටිංగ్ සිස්ටම් දින මේ ඩ්‍රයිව් එක තෝරන්න මගේ නම් තියෙන C ඩ්‍රයිව් එකේ මම ඒක තෝරලා මෙතන මේ ඔප්ටිමයිස් කියන එක ටික් කරනවා. ඒක ක්ලික් කර ගමන් වල වෙනදී මගේ C ඩ්‍රයිව් එක ඔප්ටිමයිස් වුණා. මේකම පුළුවන් ඔයාලගේ ලැප් එක හරි PC එක හරි ස්පීඩ් අප් කරගන්න. සම් මේක මෙතන ක්ලෝස් කරනවා. ස්ටෙප් නම්බර් 4. ඔයාලා මේ ස්ටාර්ට් මෙනු එක රයිට් ක්ලික් කරලා මෙතන මේ රන් කියන එකට යන්න. රන් කියන එකට ගිහින් මම මේ පෙන්නන විදිහට මේක ටයිප් කරගන්න. මෙහෙම ටයිප් කරලා මේක ඕකේ කරලා මෙතනින් එන සියලුම ෆයිල් ටික ඩිලීට් කරගන්නවා. මම මෙහෙම ක්ලික් කරලා මේක ඩිලීට් කරගන්න. මේ ඩිලීට් කරන ෆයිල් ටික විතරක් ඔයාලා ඩිලීට් කරගන්න. අනිත් ඒවා ඩිලීට් කරන්න යන්න එපා. මේකම ඔයාලගේ ලැප් එක හරි PC එක හරි ස්පීඩ් කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්. ස්ටෙප් නම්බර් 5. ඔයාලා ආයෙත් මෙතන මේ ස්ටාර්ට් මෙනු එකට ගිහින් මෙතන රයිට් ක්ලික් කරලා දැන් රන් කමාන්ඩ් එකට යන්න. ඒකලා මේක කලින් ආපු එක අපි අයින් කරලා මෙතන මම මේ පෙන්න විදිහට මේක ටයිප් කරගන්න. ටයිප් කරලා මෙතන මෙහෙම ඕකේ කරන්න. ඕකේ කරලා මේක කන්ටිනියු කරලා ඔයාලා මෙතන යන සියලුම ෆයිල් ටික ඩිලීට් කරගන්න ඕනේ. මේක මත ලැප් එක හරි PC එක හරි ස්පීඩ් කරගන්න පුළුවන්. ස්ටෙප් නම්බර් 6. අපි අවසාන වගේම හොඳම ක්‍රමය මේක. ඔයාලා මෙතන ස්ටාර්ට් මෙනු එකට ගිහින් මෙතන සර්ච් කරන්න ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින් කියලා. ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින් කියලා මේක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් යටතේ මෙතන පර්ෆෝමන්ස් කියන එක යටතේ මෙතන සෙටින් කියලා එක මේක ක්ලික් කරගන්න. ඒකල්ල ඔයාලා මෙතන මේ ඇඩ්ජස්ට්මන්ට් කියන එක මේක ටික් එක දාන්න. ටික් එක දාලා මෙතන ඇප්ලයි කරලා මෙතන ඕකේ කරන්න. ඔයාලගේ මේක වෙන්නේ මේකෙන් වෙන්නේ ඔයාලගේ අයිකන් වල ක්වොලිටි පොඩ්ඩක් අඩු වෙලා මේ RAM එක හා ස්ටෝරේජ් එක ස්පීඩ් වෙන්න ගොඩක්ම බලපාන. ඔයාලා මේ ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයාලගේ ලැප් එක හරි PC එක හරි රීස්ටාර්ට් කරලා බලන්න. ඔයාලගේ ලැප් එක කලින්ට වඩා පොඩ්ඩක් ස්පීඩ් වෙලා තියෙයි. එහෙනම් කොහොමද දෙගනම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all කරලා තියාගන්න.
අදට එහෙනම් සෙම ගන්න